පුතේ මේ වෙද්දී අපි ස්මාර්ට් බූස්ටර් 6ක් ඉවර කරලා තියෙන්නේ. මම හිතන්නේ සිංහල අලුත් අවුරුදු සතිය කට්ටිය පොඩි බ්‍රේක් එකක් අරගෙන දැන් මේ හදන්නේ ආයි පාරත් අපේ රිද්ම් එකට අපේ වැඩ ටික කරා යන්න. මම හිතන්නේ අවුරුදු තිබ්බ කියලා අපේ ළමයින්ට ඕන තරම් වැඩ තිබ්බනේ. ස්පොට් ටෙස්ට් සීරීස් එකයි ස්මාර්ට් බූස්ටර් එකයි මම චුට්ටක් නවත්තලා තිබ්බ ඕගොල්ලොන්ට පොඩි බ්‍රේක් එකක් ගන්න ඕන නිසා. මම හිතනවා දැන් අපේ ළමයි එක ප්‍රශ්නයක් නැහැ කියලා. හරි? ඔව්. අද අපි කරන්නේ ස්මාර්ට් බූස්ටර් වල 7 වෙනි එක. 7 වෙනි එකේ මම තෝරගන්නේ මුලින්ම ප්‍රශ්න අංක 151. 151 මම කොටස් කීපයක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. බලන්න 151 ඔයගොල්ලෝ බලන්න දෙවනි කොටස. මේක කියන්නේ K1 K2 වල මාන හොයන්න කියලා. දෙවනි කොටස කියන්නේ F වතාවක් K1 සමානයි 7යි F L වතාවක් W ධන K දෙක වතාවක් L වතාවක් M. මේ සමීකරණේ අපිට දීලා තියෙන පුතේ L කියන්නේ දිගක්, W කියන්නේ ක්ෂමතාවක්, F කියන්නේ බලයක්, M කියන්නේ ස්කන්ධයක්. අපෙන් අහන්නේ මේක K1 K2 වල මාන. ඉස්සලම බලන සමීකරණේ පද 3යි 1යි 2යි 3යි සමීකරණ නිවැරදි නම් පද 3 මාන සමානයි. FK1 ගේ මාන සමාන වෙනවා 7යි F LW ගේ මාන සමාන වෙන්න ඕන K2 වතාවක් LM ගේ මාන. එහෙනම් මම කරන වැඩේ මේක ඉස්සලා මේ දෙන්නා සමාන කරන්න යනවා. F ගේ මාන වතාවක් K1 ගේ මාන සමානයි F L W ගේ මාන. ඔයා දකිනවා 7 ඉලක්කමට මාන නැති නිසා වැඩක් නැහැ. F ගේ මාන වලට F ගේ මාන කපන්න K1 ගේ මාන වෙන්නේ කවුද? L ගේ මාන වතාවක් W ගේ මාන. LW ගේ මාන කියලා එක කොටුවරහනක් දැම්මත් කමක් නැහැ. L කියන්නේ දිගක් නිසා දිගේ මාන L. ක්ෂමතාව ML වර්ග T ඍණ 3යි. එහෙනම් මේකේ මාන වෙන්නේ M L ඝනය T ඍණ 3ක් කියලා මේකට එනවා. K1 ගේ මාන ML ඝනය T ඍණ 3ක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙයාගේ මාන සමාන කරන්න යනවා. K2 ගේ මාන වතාවක් LM ගේ මාන සමාන වෙන්නේ කාටද? 7යි F LW ගේ මාන. අඩ පේනවද? L ගේ මාන වලට L ගේ මාන කපන්න පුළුවන්. K2 ගේ මාන වෙන්නේ කවුද? K2 ගේ මාන වෙන්නේ පුතේ 7යි F W ගේ මාන බෙදන්න ඕන සිම්පල් M ගේ මාන වලින්. F කියන්නේ පුතා බලයක් නේද? F කියලා කියන්නේ බලයක්. බලයේ මාන MLT ඍණ 2යි. W කියන්නේ ක්ෂමතාවක්. ML වර්ග T ඍණ 3යි. M කියන්නේ ස්කන්ධයක්. ස්කන්ධේ මාන වෙන්නේ කැපිටල් M. ස්කන්ධේ මාන වෙන්නේ කැපිටල් M. එහෙනම් අපිට ඕක කොහොම ලියා ගන්න පුළුවන්? එහෙනම් M ගේ මාන M කැපිලා ගියා. ඉතුරු වෙනවා කැපිටල් M කෙනෙක්. L මෙතන එකයි L වර්ගයයි L ඝනයයි. T ගේ ඍණ 2යි T ගේ ඍණ 3යි කියන්නේ T ගේ ඍණ 5යි. එහෙනම් K2 ගේ මාන වෙන්නේ ML ඝනයයි T ඍණ 5යි කියලා ගන්න පුළුවන්. අපි මේ හැදුවේ 7 පළවෙනි කොටස. 151 දෙවෙනි කොටස අපි හැදුවේ. ඔව්. ඊළඟට මම මේක යනවා 4 වෙනි කොටස සාකච්ඡා කරන්න. ඊට බෙදීම K1 සමාන වෙන්නේ K2 බෙදීම U ධන 7යි P බෙදීම R. සමීකරණේ පද 3යි ධන ඍණ සමාන වලින් වෙන් වෙන්නේ එක පදයයි පද 2යි පද 3යි. පද 3 මොනව වෙන්න ඕනද? මාන සමාන වෙන්න ඕන. ඊටගේ මාන බෙදන්න K1 ගේ මාන වලින්. ඒක සමානයි K2 ගේ මාන බෙදීම U ගේ මාන. ඒක සමානයි 7යි P ගේ මාන බෙදීම R ගේ මාන. මම මෙතනින් ඉස්සලා මෙයාවයි සමාන කරන්න. කවුද එන්නේ? ඊටගේ බෙදීම K1 ගේ මාන.
හතේ ඉලක්කමට මාන නැහැ. p බෙදීම r ගේ මාන වලට සමානයි. k1 මෙහෙ ගුණ කරන්න k1 ගේ මාන වෙන්නේ කවුද? මෙයා මෙහෙ ගුණ කරනවා ඊට වතාවක් r බෙදීම p. අපිට ඔහොම ලියන්න පුළුවන්. ඊටා කියලා කියන්නේ දුෂ්‍රාවිතා සංගුණකේ. දුෂ්‍රාවිතා සංගුණකේ මාන ml ඍණ 1 t ඍණ 1. ඊළඟට r කියලා කියන්නේ අරය. අරය මාන l. p කියන්නේ පීඩනය. ml ඍණ 1 t ඍණ 2. ml ඍණ 1ට ml ඍණ 1 කැපුණා. මෙතන t ඍණ 1ට එක්කෙනෙක් කැපිලා ඍණ 1ක් ඉතුරු වුණා. l අකුරයි t ඍණ 1 උඩට ගෙනිච්චන් t. එකට එන්නේ lt කියලා මාන ගන්න පුළුවන්. ඒ අපි හෙව්වේ k1 ගේ මාන. ඊට පස්සේ පුතේ මම ඔය වගේම යනවා k2 ගේ මාන හොයන්න. මේ කැලේ දෙක සමාන කරන්න යන්න. k2 ගේ මාන බෙදන්න u ගේ මාන වලින්. ඒක සමාන වෙන්නේ 7යි p ගේ මාන බෙදීම r ගේ මාන වලට. ඔහොමයි පුතාවක ලියන්න පුළුවන්. එහෙනම් k2 ගේ මාන හොයද්දී k2 ගේ මාන කියන්නේ කවුද? 7 ඉලක්කම අයින් කරන්න ඉලක්කමක් වැඩක් නැහැ. p ගේ මාන වතාවක් q ගේ මාන බෙදීම r ගේ මාන. පීඩනයේ මාන ml ඍණ 1යි t ඍණ 2යි. u කියන්නේ ප්‍රවේගයක්. ප්‍රවේගයේ මාන lt ඍණ 1යි. r කියන්නේ l. l ට l කැපුණා. m l ඍණ 1යි t ඍණ 2යි ඍණ 1යි කියන්නේ t ඍණ 3යි. මෙයාගේ මාන වෙන්නේ ml ඍණ 1යි t ඍණ 3යි කියලා. ඔයාලා හැදුවේ 151 4. ඊළඟට එන්න 151 පස්වෙනි කොටස. ඒක කියනවා p ධන u බෙදීම k1 සමානයි r බෙදීම 3යි k2. ඔය සමීකරණේ k1 k2 දෙන්නගේ මාන තමයි අහන්නේ. පද 3යි පද 3ේ මාන පුතා සමාන වෙන්න ඕන. ඔහොම ලියන්න පුළුවන්. එතකොට දැන් මම මේක කරන වැඩේ ඉස්සලා මේ දෙන්න ගන්නම් p ගේ මාන සමාන වෙනව නේද u ගේ මාන බෙදීම k1 ගේ මාන වලට. k1 මෙහි ගුණ කළා p මෙහි දාන්න. එහෙනම් k1 ගේ මාන වෙන්නේ කවුද? u ගේ මාන බෙදීම p ගේ මාන කියලා ගන්න පුළුවන් පුතේ. u කියන්නේ කියන ප්‍රවේගයක්. ප්‍රවේගයේ මාන lt ඍණ 1යි. p කියන්නේ පීඩනයක්. පීඩනයේ මාන ml ඍණ 1යි. t ඍණ 2යි. මෙතන t ඍණ 1ට t ඍණ 1ක් කැපුණා. මම මෙතනදී m අකුර උඩට ගෙනිච්චා m ගේ ඍණ 1යි. l ගේ ඍණ 1 මෙතනට ගෙනිච්චන් l ගේ වර්ගයයි. t ගේ ඍණ 1 උඩට ගෙනිච්චන් t. ඔන්න අපි හොයනවා k1 කියන කෙනාගේ මාන වෙන්නේ m ඍණ 1යි l වර්ගයයි t කියලා ගන්න පුළුවන්. ඒ k1 ගේ මාන. මම මෙයාවයි සමාන කරන්නම්. r ගේ මාන බෙදීම 3යි k2 ගේ මාන පුතේ සමාන වෙනව නේද? p ගේ මාන වලට. 3යි k2 මෙහි ගුණ කරන්න p මෙහි ගේන්න. එහෙනම් k2 ගේ මාන මෙයා මෙහි ගුණ කරා මෙයා මෙහි ගෙනාවා. 3 ඉලක්කම වැඩක් නැහැ මාන නැති නිසා ලිව්වේ නැහැ. සමාන වෙන්නේ කාටද? r ගේ මාන බෙදීම p ගේ මාන කියලා ලියන්න පුළුවන්. r කියලා කියන්නේ කවුද? r කියන්නේ අරයක්. අරය මාන l. පීඩනයේ මාන ml ඍණ 1යි t ඍණ 2යි. m අකුර උඩට ගෙනියන්න m ගේ ඍණ 1යි. මෙයා උඩට ගෙනියන්න l ගේ වර්ගයයි. මේක උඩට ගෙනියන්න t ගේ වර්ගයයි. එහෙනම් මෙයාගේ පුතේ k1 k2 දෙන්නගේ මාන ඔය විදිහට ලියා ගන්න පුළුවන්. තේරුණානේ? ඔව්. අපි හැදුවේ පස්වෙනි කොටස. ඊළඟට යම් මේකෙම 6 ඔයගොල්ලෝ හදන්න. 7යි 8යි කොටස් දෙක මම හදලා දෙන්නම් තව. හරි. එන්න පුතේ මේකේ 7 වෙනි කොටස f බෙදීම u වතාවක් m සමානයි
K1 බෙදීම සිම්පල් m ඍණ K2 බෙදීම u. සමීකරණේ පද තුනයි. මේක නිවැරදි සමීකරණයක් නම් පද තුනේ මාන සමාන වෙන්න ඕන. එහෙනම් මම කරන්නේ මේ පදේ මානයි මේ පදේ මානයි මේ පදේ මානයි සමාන කරනවා. F බෙදීම u බෙදීම m ගේ මාන සමාන වෙන්න ඕන. K1 බෙදීම m ගේ මාන සමාන වෙන්න ඕන. K2 බෙදීම u ගේ මාන. මේක නිවැරදි සමීකරණයක් නම් ඔන්න ඔය වගේ දෙයක් පුතේ මේක වෙන්න ඕන. දැන් මෙතනදී මේ සමීකරණ දිහා බැලුවම මම මෙයාවයි සමාන කරන්න යනවා. K1 බෙදීම m ගේ මාන සමාන වෙන්නේ F බෙදීම u m ගේ මානවලට. m ට m කපන්න පුළුවන්. K1 ගේ මාන වෙන්නේ කවුද එහෙනම් පුතේ? F බෙදීම u ගේ මානවලට. F කියලා කියන්නේ බලයක්. බලයේ මාන mlt ඍණ 2යි. u කියන්නේ කවුද? ප්‍රවේගයක්. ප්‍රවේගයේ මාන lt ඍණ 1යි. l ට l කැපුණා. m ඍණ 1ට ඍණ 1ක් කැපුණා. mt ඍණ 1ක් කියලා එතෙන්ට ආවා. ඔක තමයි K1 ට එන කෙනා. දැන් ඔය වගේම ආයිමත් මෙයාවයි සමාන කරන්න. K2 බෙදීම u ගේ මාන සමාන වෙනවා F ගේ මාන බෙදීම u ගේ මාන වතාවක් m ගේ මාන කියලා ඔය තියෙන්නේ. මම වෙන් කළා ලිව්වේ කපලා දාන්න ඕන නිසා. මේකට මේක කැපුණා. K2 ගේ මාන වෙන්නේ එහෙනම් බලයේ මාන බෙදීම ස්කන්ධේ මාන. බලයේ මාන mlt ඍණ 2යි. ස්කන්ධේ මාන පුතා m. m ට m කැපුණම මෙතන නෝ කවුරු කියලාද? lt ඍණ 2ක් කියලා ගන්න පුළුවන්. ඔන්න අපි එහෙනම් 151 ඕගොල්ලන්ට තනියම හදන්න ඉතුරු කරලා තියෙන්නේ එක කොටසක් විතරයි. අනිත් හැම කොටසම පන්ති ඇතුළේ මම සාකච්ඡා කරලා තියෙනවා. හරි? ඔව්. 151 හරි. ඊළඟට අපි යන් 152. මේක තව එක කොටසක් මම කතා කරලා ඉන්න කමක් නැහැ. මම මේක තව මාක් කරගත්තා. තව එක කොටසක් කතා කරන්න 8 වෙනි කොටස එකත් කරලා ඉදමු. එතකොට p සමාන වෙන්නේ කාටද? K1 වතාවක් l ධන K2 බෙදීම m. සමීකරණේ පද තුනයි. පද තුනේ මාන සමාන කරන්න p ගේ මාන සමාන වෙනවා K1 වතාවක් l ගේ මාන වලට. ඒක සමාන වෙනවා K2 බෙදීම m ගේ මාන වලට. මම මෙයයි සමාන කරනවා. K1 වතාවක් l ගේ මාන සමානයි p ගේ මාන වලට. K1 ගේ පුතා මාන කියන්නේ p ගේ මාන බෙදීම කවුද? l ගේ මාන. p කියන්නේ පීඩනයක්. ml ඍණ 1යි t ඍණ 2යි. l කියන්නේ දිගක්. එහෙනම් මෙතන එනවා m l ඍණ 2යි t ඍණ 2යි කියලා උත්තරයක්. ml ඍණ 2යි t ඍණ 2යි කියලා උදේට උත්තරයක් එනවා. ඔය අපි හදුවේ K1 ගේ මාන. ඊටසේ මෙයාවයි වෙනම ගන්න. K2 ගේ මාන බෙදීම සිම්පල් m ගේ මාන සමාන වෙන්නේ p ගේ මාන වලට. K2 ගේ මාන කියන්නේ කවුද? ස්කන්ධේ මාන වතාවක් පීඩනයේ මාන. ස්කන්ධේ මාන m. පීඩනයේ මාන ml ඍණ 1යි t ඍණ 2යි. එතන එනවා m ගේ වර්ගයයි l ගේ ඍණ 1යි t ගේ ඍණ 2යි කියලා. ඔන්න පුතේ මම මොකද කරේ? 151 8 වෙනි කොටසත් ඔන්න හැදුවා. K1 K2 ගේ මාන හොයලා ඉවරයි. අපි ඊට පස්සේ 152 එන්න 152 වෙනි ගාන. F සමාන G m1 m2 බෙදී m බෙදීම r වර්ග. F සමානයි කවුද? G capital M simple M බෙදීම r වර්ග. මේක තමයි පුතේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන්ගේ සමීකරණය කියලා කියන්නේ. simple M capital M කියන්නේ ස්කන්ධ, r කියන්නේ අරය. නැත්නම් ස්කන්ධ දෙක අතර දුර.
M1 M2 කියලා කියන්නේ ස්කන්ධ සිම්පල් R කියන්නේ ස්කන්ධ අතර දුර. G කියන කෙනා උක්ත කරන්න. G උක්ත කරන්න මෙයා මෙහෙ ගුණ කරන්න. G capital M simple M සමානයි F R වර්ග. G උක්ත කරන්න ඕන නිසා capital M simple M ගෙන් බෙදුවා. F R වර්ග බෙදීම capital M simple M. ඔන්න උක්ත කරා පළවෙනි කොටස. මේක දෙවෙනි කොටස කියනවා G ගේ මාන හොයන්න. G ගේ පුතා මාන වෙන්නේ පළද බලන්න F ගේ මාන වතාවක් R වර්ගේ මාන බෙදන්න පුතා capital M ගේ මාන වතාවක් simple M ගේ මාන වලින්. බලය මාන මට ලියන්න පුළුවනේ MLT ඍණ 2යි. මෙයා L ගේ වර්ගයයි. මෙයත් M මෙයත් M. M ට M කැපුණා. M අකුර උඩට ගෙනිච්ච M ගේ ඍණ 1යි. L ගේ ඝනයයි. T ඍණ 2යි. ඔන්න අපිට පුතේ G කියන කෙනාගේ මාන හොයාගෙන ඉවරයි. M ගේ ඍණ 1යි L ගේ ඝනයයි T ඍණ 2ක් කියලා ලියන්න පුළුවන්. 155 ගත්තම් දුනු නියත කියන්නේ ඒකකීය දිගකට ඒකක විතතියකට අවශ්‍ය බලය නම් දුනු නියතේ මාන. දුනු නියතේ මාන කියලා කියන්නේ මොකක්ද මෙන්න වැදගත් දේ. ඒකීය විතතියකට අවශ්‍ය කරන බලය. විතතියක් කියන්නේ දිගේ සිද්ධ වෙන වැඩිවීමක්. ඒකක විතතියක් කියන්නේ ඒකක දිගකට විතතියක් කියලා කියන්නේ පුතේ ඒකක විතතියක් කියලා කියන්නේ මේ තියෙන්නේ පුතේ බලය බෙදීම විතතිය කියන කෙනා. ඒකක විතතියකට බලය කියන්නේ ඕක. ඕකේ මාන තමයි පුතේ කාගේ මාන වෙන්නේද? දුනු නියතයේ මාන වෙන්නේ. බලයේ මාන MLT ඍණ 2යි විතතියක් කියන්නේ දිගේ සිද්ධ වෙන වැඩිවීමක්. කවුද එන්නේ? MT ඍණ 2යි. එහෙනම් දුනු නියතේ මාන MT ඍණ 2ක් කියලා කියන්න පුළුවන්. දුනු නියතේ මාන වෙන්නේ MT ඍණ 2යි. හරි. ඊට පස්සේ 155 හැදුවා 156. පහත සමීකරණේ FA E හා L මගින් පිළිවෙලින් බලය වර්ගඵලය විතතිය හා මුල් දිග නිරූපණය කරයි. මෙන්න සමීකරණ තියෙනවා F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L. ඔය ප්‍රත්‍යසතාව පාඩමේ හම්බෙන සමීකරණයක්. y යුක්ත කරන්න කියනවා. L අකුර මේ ගුණ කරන්න. y වතාවක් E කියන්නේ F L බෙදීම A. L ගුණ කරා F L බෙදීම හරි. y යුක්ත කරන්න ඕන නිසා E ගෙන් බෙදුවා. F L බෙදීම A E. මේක දෙවෙනි කොටස කියනවා y ගේ මානයි මූලික ඒකකයයි ලබා ගන්න කියලා. එහෙනම් y ගේ මාන වෙන්නේ FL බෙදීම AE ගේ මාන කියලා ලියන්න පුළුවන්. බලයේ මාන වෙන්නේ පුතේ මොකක්ද? MLT ඍණ 2යි. දිගේ මාන වෙන්නේ මොකක්ද? L. වර්ගඵලයේ මාන L වර්ග. මේකත් L. අර පේනවද මේ L වර්ගෙට මේක කැපිලා ගියා. M අකුර ලිව්වා. L අකුර උඩට ගෙනිච්චා. L ගේ ඍණ 1යි. T ඍණ 2යි. පුතේ මේ යම් මාපාංකේ මාන පීඩන මාන වලට සමානයි කියලා කියන්නේ ඒකයි. මේක දිහා බලාගෙන SI මූලික ඒකකේ ලියන්න. ස්කන්ධ මෙන්න කිලෝග්‍රෑම් දිග මෙන්න මීටරයට තප්පර වර්ගයට kg m ඍණ 1 s ඍණ 2ක් කියලා ලියන්න පුළුවන්. ඒ අපි ලිව්වේ 156. ඊට පස්සේ අපි යන් 157 P සමාන H rho G සමීකරණේ H rho හා G පිළිවෙලින් ගැඹුර ඝනත්වය හා ගුරුත්වය තොරණ නිරූපණය කරනවා. P වල මාන හොයලා මූලික ඒකකේ හොයන්න. P සමාන වෙන්නේ කාටද? H rho G ට. එහෙනම් P ගේ මාන වෙන්නේ කවුද? H rho G ගේ මාන කියලා ලියන්න පුළුවන්. H කියලා කියන්නේ පුතේ H කියලා කියන්නේ උසක්. මාන L. rho කියන්නේ ඝනත්වයක්. ML ඍණ 3යි. G කියන්නේ ත්වරණයක්. LT ඍණ 2යි. M අකුර ලිව්වා
L වර්ග ඍණ 3ත් එක්ක L ගේ ඍණ 1 T ගේ ඍණ 2යි. මෙයාගේ මාන වෙන්නේ ml ඍණ 1යි T ඍණ 2යි. මෙයාගේ SI ඒකකය මේ තියෙන පීඩනයක් නේ kg m ඍණ 1යි s ඍණ 2ක් කියලා ලියන්න පුළුවන් නේ. මූලික ඒකකේ ලියන්න කිව්ව මූලික ඒකක වලින්ම ලිව්වා. මාන පාවිච්චි කළොත් මොකද අපි කරන්නේ? ඒකක ලියන එක. ඒ 157. ඊළඟට අපි යන් 158ට බලන්න 158 මොකද්ද කියන්නේ? F සමානයි 6යි 5a ඊට v FAV බලය අරය හා වේගය නිරූපණය කරයි. ඊටගේ මාන හා මූලික ඒකකය ලබා ගන්න. F බෙදීම A සමානයි ඊට වතාවක් V බෙදීම L. මෙතන තියෙන ඔය සමීකරණය නෙවෙයි. මුලින් තියෙන්නේ F සමානයි 6යි 5a ඊට v. දැන් මම මේක ඊට උක්ත කරන්න යන්. මේක ඊට කියන්නේ කවුද? F බෙදීම 6යි 5a v. එහෙනම් පුතා ඊටගේ මාන වෙන්නේ කවුද? මේ කොටසේ මාන. F කියන්නේ බලයක්නේ. බලයේ මාන මොකක්ද? mlt ඍණ 2යි. අරයමාන L ප්‍රවේගය lt ඍණ 1යි. L කෙනෙක්ට L කෙනෙක් කැපුවා. M කෙනෙක් ඉතුරුනා. මේ L අකුර උඩට ගෙනිච්චන් L ගේ ඍණ 1යි. T ඍණ 2 කැපිලා T ගේ ඍණ 1ක් ඉතුරුනා. ඊටගේ මාන වෙන්නේ ඕක. මේක දිහා බලන්න මම ලියනවා SI ඒකකය SI මූලික ඒකකයේ kg m ඍණ 1යි s ඍණ 1යි කියලා ලියන්න පුළුවන්. මේක SI මූලික ඒකකය kg m ඍණ 1යි s ඍණ 1යි කියලා ලියන්න පුළුවන්. ඊළඟට තියෙන්නෙත් පුතේ ඒ වගේම කෑල්ලක් නේ. ඒකෙනුත් අපි හදලා බලමු. 158ෙම තව කෑල්ලක් තියෙනවා. F බෙදීම A සමානයි ඊට වතාවක් V බෙදීම L. මේක දුෂ්ටාවිතාව පාඩමේ අපි කියන මේ ස්ටොක් නියම කියලා. මෙයාට කියන දුෂ්ටාවිතාව පිළිබඳ නිව්ටන්ගේ සමීකරණ කියලා. දෙකම පාවිච්චි කරන දුෂ්ටාවිතාව කියන පාඩමේ. මේක ඊට උක්ත කරන්න යන. මේ L අකුර මේ ಗುಣ කරන්න. ඊට වතාවක් V කියන්නේ කවුද? F L බෙදීම මේ පුතේ. V ගෙන් බෙදන්න ඊට කියන්නේ කවුද? F L බෙදීම AV. එහෙනම් මේ කොටසේ මාන තමයි ඊටගේ මාන වෙන්නේ. බලයේ මාන mlt ඍණ 2යි. දිගේ මාන L වර්ගඵලයේ මාන L වර්ග lt ඍණ 1 L වර්ගට L වර්ග කපන්න T ඍණ 1ට එකක් කපන්න m අකුර ලියන්න මෙයා උඩට ගෙනිච්ච ඍණ 1යි T ගේ ඍණ 1යි. ඔන්න අපි ලිව්වා ඊටගේ මාන ml ඍණ 1යි T ඍණ 1යි. ඊටගේ මාන හොයන්න කිව්වා. ඔන්න අපි හොයලා ඉවරයි. සමීකරණ දෙකෙන්ම එකම මාන ඇවිත් තියෙනවා දුෂ්ටාවිතා සංගුණකේ මාන. ඔතනින් පුතේ ඔන්න එහෙනම් අපි ස්මාර්ට් බූස්ට් අංක 7 වැඩ මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟට ස්මාර්ට් බූස්ට් අංක 8ත් එක්ක හම්බෙමු.